hello food recipe video එකක් අරගෙන ආවා. මං ආසම කෑම පාස්තා. ඒ නිසා මං හදන එක ස්ටයිල් පාස්තා තියෙනවා. ඒක ඔතෙන්ටික් විදිහට වඩා සෑහෙන වෙනස් ඇති. ඒ නිසා ඉතාලි කට්ටිය මට බැනලා කමෙන්ට් දාන්න එපා. කොහොම හරි මේක හදනම කෙනෙක් ඉන්නවා නම් විතරක් බලන්න, මේක නැත්තම් බෝරින් වෙයි. මම මුලින්ම ඔලිව් තෙල් දාගෙන මගේ පෑන් එකට ඊට පස්සේ ඒක රත් වුණාම ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් මම එකපාර දානවා. මට කම්මැලි නැත්තම් එකින් එක දදා ඉන්න. ගාර්ලික්, ඊට පස්සේ චොප් කරගත්තු ලූණු, නයි මිරිස්, සව් මිරිස් ඔක්කොම තියෙන මිරිස් ಜಾති ටික දානවා. ඒක ස්පයිසි කරලා මම කන නිසා. ඊට පස්සේ ඔක්කොම බැදීගෙන එද්දී මේකට හරිනම් චෙරි ටොමැටෝ දාන්න ඕනේ. ඒත් ඉතින් අපිට ලංකාවේ නෑනේ. අපිට තියෙන හොඳ ඉදිච්ච තක්කලි ටික පොඩි කොටු වලට කපලා දාගන්නවා. මේකට සූග දැම්මත් හොඳයි. මම මේක ටෙස්ට් කරන්න හදපු නිසා සූග තියෙන එකක් නාස්ති කරන එක අපරාධි කියලා හිතලා මම මේකට ඇත්තටම ගෙදර තියෙන තක්කලි තමයි දැම්මේ. මේක මම ෆස්ට් ටයිම් හදන වීඩියෝස් බලලා මගේ රෙසිපි එකකට මම මේක හදනවා. හොඳට මේක බැදුනට පස්සේ තක්කලි දාලා තක්කලික තැම්බෙන්න ඕන නිසා මම පාස්තා එක කලින් චුට්ටක් තම්බන් තිබ්බා. ඒ නිසා පාස්තා වෝටර් ටිකකුත් ඇඩ් කරලම මම තක්කලික තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ මම සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක් ඇඩ් කරා. මොසරෙල්ලා, ෆ්‍රෙෂ් මොසරෙල්ලා එකේ මොසරෙල්ලා වෝටර් එකයි වයිනුයි. මේක නම් මම ඇත්තටම පාස්තා ක්වීන් YouTube channel එකෙන් තමයි බැලුවේ. යාගේ විදිහ රෙසිපි එකක් තමයි හැදුවේ. ඒකෙන් මං හිතනවා පාස්තා එකට අමුතු ක්‍රීමි රහක් ආවා. ඇත්තටම ක්‍රීමි ගතියක් ආවා මොසරෙල්ලා වෝටර් දාපු එකෙන්. ඊට පස්සේ මං ඒ දෙක දාලා තැම්බෙද්දී ඇඩ් කරා එග් ප්ලාන්ට්. පොඩි කොටුවට කපාගෙන ලංකාවේ වම්බුටු චුට්ටක් වෙනස්. ඒ වුණාට ඒක ටේස්ට් එක වෙනසක් තිබ්බ කියලා මං හිතන්නේ. ඒව බැදගත්ත වම්බුටු කොටු කැපලා මේ ඇඩ් කරලා ඉවර වෙලා චුට්ටක් ඒ දෙක තැම්බෙද්දි මට ක්‍රීමි ගතිය මදි වගේ නිසා මං ආයේ ඒ පේස්ට් එකෙන් චුට්ටක් සූග එකෙන්ම චුට්ටක් අරගෙන බ්ලෙන්ඩ් කරලා දැම්මා. කියන්නේ half වගේ, කියන්නේ තිබ්බ ප්‍රමාණයෙන් භාගයක් විතර බ්ලෙන්ඩ් කරලා ආයෙම දැම්මා. දැන් ඔරිගානෝ, බැසිලිකෝ අපිට ඩ්‍රයි ඒවනේ හම්බෙන්නේ. ඒ දෙකත් මං ඇඩ් කරා. මේකට ෆ්‍රෙෂ් බැසිලිකෝ තමයි ඇඩ් කරන්න තිබුණේ. ඒත් අපිට නෑනේ. ඊට පස්සේ සෝස් එක හදාගෙන ඔලිව් තෙල් ඇඩ් කරලා පාස්තා එකට කලවම් කරලා ෆ්‍රෙෂ් මොසරෙල්ලාත් එක්ක මම ඩෙකොරේට් කරලා ප්ලේට් එක අම්මට දුන්නා. ඊට පස්සේ අපේ ගෙදර පාස්තා එකක් ටේස්ට් කරන්න තරම් ආසාවෙන් ඉන්නේ මම. සාමාන්‍යයෙන් වැඩිපුර පාස්තා හදන්නෙත් මම, කන්නෙත් මම. ඒ නිසා මමම අද මගේ රෙසිපි එක ටේස්ට් කරා. ඇත්තටම රසයි. මටම තේරුණා මම සෑහෙන චෙෆ් කෙනෙක් වෙන්න හැකියාව තිබිලා අම්මගේ කීමට ගෙදරටලා ඉන්න මිනිස්සෙක් වගේ දෙයක්. ජෝක් ළමයි. එක්කම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. මට ජූස් එක්ස්ට්‍රැක්ට් එකක් හම්බුණා අලුතෙන්. මේක ගොඩක් හොඳයි. මොකද අපි බ්ලෙන්ඩ් කරද්දී අපි වතුරක් දාලා ඉවර වෙලා අන්තිමේට ජූස් එකත් එක 50% වගේ වතුරනේ තියෙන්නේ. මේකේ කිසිම වතුර චුට්ටක්වත් ඇඩ් කරන්නේ නැතුව ෆෘට්ස් වල තියෙන වතුර ටිකෙන්ම ජූස් එක හැදිලා එනවා. එතකොට අපිට ඒකේ 100% බෙනිෆිට්ස් ගන්න පුළුවන්. ඒ නිසා මම මේකත් ඔයාලට රිවිව් කරා. ඒ මැෂින් එක හොඳයි. මම ගත්තේ සියපත් එන්ටර්ප්‍රයිසස් එකකින්. ඔයාලට ඒකේ කන්ටැක්ට් නම්බර්ස් ඕනමට කමෙන්ට් කරන්න. ඇත්තටම මේක පර්ෆෙක්ට්.